වන්දනීය පූජනීය අපේ අමරකෝටකායේ මහානායක ගුරුවරයාට තාමරකෝටන ස්වාමීන් වහන්සේ මේ ප්‍රබෝධාලෝකී මන්ත්‍රමාලා විචිලා ඒ වගේම අප සාහිත්‍ය කලාමණ්ඩලයේ ගරු ලේකාධිකාරී මහාගුරු විඥාන ස්වාමීන් වහන්සේට ආදර නමස්කාර කරනවා. ඒ වගේම මේ වැඩමුළුව සඳහා පැමිණි සීලම ගුරු බහතුන් මේ වෙලාවේ සාදරයෙන් පිළිගන්නවා. අපේ මේ දහම් ගුරු සංගමය වසර 12ක් මේ අකණ්ඩව අපේ වැඩපිළිවෙල කරගෙන ආවා. අපි ගුරු පුහුණු වැඩසටහන් කරා. මේ මම හිතන්නේ මේ දෙවෙනි ගුරු පුහුණු වැඩසටහන, දෙවන්ත ගුරු පුහුණු වැඩසටහනක් කරා අපි අගමැති බාලිකාවේ. ඒකින්ද ඒ වගේම මේ මෙතන අපේ සමාජිකයෝ ඉන්නවා. අපි කරගෙන ආපු වැඩ කොටස් ගොඩක් තියෙනවා. ඒ අතුරින් අද අපි මේක අවසානය සනිටුහන් කිරීම සඳහා අපි මේ වැඩමුළුව පවත්වනවා. සතියක ඉස්කෝලේ ජීවිතයේ දරුවෙක් තමයි අපි එක දවසක් ගෙවි කරනවා. ඉන්න බොහොම පරිස්සමෙන් බොහොමනාවේ මේ ජීවිතය යන්නේ. මොකද මේ ජීවිතේ තරම් අත්දැකීම් ගන්න පුළුවන් ජීවිතයක් නෑ. මොකද ඔබ ඔය කෙනෙක් උගන්වන ජීවිතේ ඔබට ලාභ පොචනයක් නෑ. ඔබට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. හැබැයි ඔබට එකක් ලැබෙනවා. ජීවිත තෘප්තිය කියන එක ලැබෙනවා. මානසික තෘප්තිය කියන එක ලැබෙනවා. ඔබගේ සතුට ගන්න බෑ පොඩියකට. ඔබේ දරුවත් එක්ක ඉඳලා ගන්න සතුට, ඔබ දහම් පාසල උගන්වන්න ගන්න සතුට, ඔබ සතියේම මහත්සි වේ හිටියත් ඉරිදා දවසේ ඔබ 8 ඉඳන් 12 වෙනකන් 12 මාර්ග ඉඳන් ගන්න සතුට ඒක කාට ගන්න සතුටක්. ඒද හොඳ දරුවෙක් අපිට නිර්මාණය කරන්න. හොඳ සමාජයකට හරිය අවදින්න කරවන්න. හොඳ දැනුමක් දෙන්න පුජ්‍යලේ හදන්න. මොකද අපි දහම් පාසල් කියන්නේ වැඩන්නේ අපි ගාව කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව නැත්නම් තව කෙනෙක්ගේ උරුමෙන් නැත්නම් අපි වැඩ. අපි එහෙම දරුවෙක් හදන්න. අපේ ජයග්‍රහණ තියෙන එක. අපි හැමතිස්සෙම සතුටු වෙන්න. සතුට කියන එක අපේ හැමෝගෙම ගන්න බෑ. ඒ සතුට ගන්න පුළුවන් අපි. ඇයි අපි කරන හොඳ ක්‍රියාව. ඒක අපි හොඳ දේවල් කරන්න, දරුවෝ හොඳ දේ උගන්වන්න. ගුරු පුහුණු වැඩසටහන සංවිධානය කරන්නට යෙදුණා. ඒ අනුව විශේෂයෙන්ම අපි තේරුම් ගත යුතු කාරණයක් නම් අවවාදය, අනුශාසනාව, උපදේශනය සහ මඟ පෙන්වීම කියන මේ කරුණු දැන් මම එතනින් තමයි පටන් ගන්නෙ. දැන් මෙතන ගොඩාක් ගුරුවරු ඉන්නවා. බුද්ධ භාවයටපත් වෙච්ච අත්දැකීම් ගොඩාක් තියෙන අයත් ඉන්නවා, තරුණ අයත් ඉන්නවා. ඒක නිසා ඒ අපි හැමෝම මේ දැනුම බෙදා ගන්න ඕනේ. මම මුලින්ම ආසයි අහන්න. මමත් ගුරුවරයෙක් නිසා පාසල් 10ක විතර ඉගෙනුවා. විශ්වවිද්‍යාල දෙකක වැඩ කරනවා. ඉතින් එතකොට මේ මම ආසයි අහන්න ගුරුවරයෙක් කියන්නේ කවුද කියලා. දැන් ඔබින්ම ඔබ ගමේ කවදා හරි අහුවොත් ගුරුවරයෙක් කියන්නේ කවුද කියලා මොකක්ද කියන්නේ? දැන් මම ඉස්කෝලේ යන කාලේ වෙච්ච දෙයකින් මම පටන් ගන්නවා. පන්තියේ ටීචර් ඉල්ලා අපිට ගුරුවරයෙක් කියන්නේ කවුද කියලා. ඔන්න ළමයි පටන් ගන්නවා ගුරුවරයෙක් කියන්නේ තාත්තා කෙනෙක්, අම්මා කෙනෙක්.
තියෙන්නේ. අම්මට ඉස්කෝලේ ඉන්න දෙන්නේ නැහැ කියලා අම්මා කියනවා මට ඉස්කෝලේ නයි වෙන්න හිතෙනවා ඔය ළමයි නිසා කියලා. එතකොට මේ මගේ ගුරුවරයාට ඇවිල්ලා ගුරුවරයා මේ වෙලාවට උත්තරගෙන ඉස්සර ගුරු නහුයි මේ ගුරුවරයා කියන්නේ කවුද කියලා. මට එකපාරට හිනා කියලා කිවි බෝලයක් කිව්වා. ඒ කිවි බෝලයක් කිව්වම දැන් පන්ති ළමයි කොහොම බලාගෙන ඉන්නවා මට මේ වෙලාවට පහක් හැක්කක් ගහද්දි කියලා ගුරුවරයා. ඕකේ නම ප්‍රේමචන්ද්‍ර මුණසිංහ. තාමත් ජීවතුන් අතර ඉන්නවා. මේ කලතර බෝධිය ළඟින් පල්ලෙහා පාරේ තමයි දැන් මොහොත පන්තිලා ඉන්නේ. මම බොහෝ දවස්වලදී මේ කොළඹ පැත්තට આવොත් සර් බලන්න කෝල් එකක් දාලා කලතරින් ගහලා බලන්න ඉන්නේ. දැන් ගොඩක් වයසයි. එයාට එහුනේ මට. ඊට පස්සේ මට කොහොමද කියනවා තමයි. නැගිටලා කියනවා ගුරුවරයා ඉනි බෝලයක් කියලා කිව්වා. මම පස්සේ මේ අපි වගේ අහිංසක මැටි පහන් වගේ මෝඩ ළමයි දල්වන පහන් බවට පත් කරන්නේ ගුරුවරු කියලා. සමහර ඔළුව අත ගාලා කිව්වා තමසොයි කවදා හරි දවසක පණ්ඩිතයෙක් වෙනවා කියලා. එතකොට මම පුදුම විදියට සතුටු වුණා. ඒ නිසා දැන් මේ මෙතන ඉන්න හැමෝම ගුරුවරු මම ආපුගාම ඔයගොල්ලන්ට පේන්න තුනකට මම ඔයාලගේ මුහුණ දිහා බැලුවා. හැබැයි ඔයාලා දැන් නැතිලේ. හැබැයි හැම ගුරුවරයෙක්ම අපේ නායක හඳුරන්නේ පියවනාව හිනා වෙලා ඉන්නවා. ගුරු තියෙන නොගැලපෙන දේ තමයි පොප්පගෙන ඉන්නේ. එහෙම කළා මේ මොකද පොප්පගෙන ඉන්නවා. ළමයි ගාවට යන්නේ ළමයිගේ තේරි මාස කරෝ කියන්නේ. අදහස කියනවා. හරි භයානකයි. මගේ මේ පාසල අධ්‍යාපනයේ මම ලැබපු අත්දැකීම කියන්න පස්සේ දැන් අපි මේක කරගෙන යද්දී ගුරුවරයා මොනවද කියනවා කියලා. දැන් ගුරුවරයා කියන එකට අපෝ කියන්නේ. දැන් තමයි උදේට තමන්ට හඳුන්වන ගුරුවරයෙක් කියලා අපෝ කියන්නේ. පහයිනේ. ඔය අපෝ නිකම්ම දැනගන්න නෑ. මේ කියන්නේ මොකද්ද? ගුරුවරයෙක් කියන්නේ සමාජයේ ඉන්න සෙසු අයට වඩා ගුණ යහපත් කෙනෙක් වෙන්න ඕනේ. ඔන්න ඕක මතක තියාගන්න. ගුරුවරයා ගුණ යහපත් නැත්නම් වැඩේ සොයි තමයි. අංක 1 කියන්නේ ගුරුවරයා ගුණ යහපත් වෙන්න ඕනේ. නේද? එතකොට දෙවෙනි අංක තමයි කියන්නේ. මොකද්ද මේ කියන්නේ? කියන්නේ ගුරුවරයා කොතන වයසක කියන්න කමක් නැහැ. රුචි ගන්නේ උගන්වන්න වැඩ කරා. දැන් මට සිංහල උගන්වන්න ප්‍රේමචන්ද්‍ර සිංහ කියන ගුරුතුමා කොණ්ඩේ ගොඩාක් උසක තියෙන යාගේ වට්ටියක් වගේ මුලක් පිටක් කියම කාලකට්ටියට එන්නේ. මිනිහා අපිට අපව අතින් අල්ලගෙන නටනවා අපිත් එක්ක. සින්දු කියනවා, කවි කියනවා. අර රුචි ගන්නේ මියා අපිත් එක්ක ඉන්නේ. ඒ රුචිය නැත්තම් ගුරු වෘත්තියට ගැලපෙන්නේ. මොකද මම දරුණු පළාතේ තියෙන පුංචිම පාසලේ උගන්වන්නේ. ඒකෙදි ළමයි 7000 ගණන් තියෙන පාසලේ. තිරින් තමයි විතරයි ඉන්නේ. එතකොට මේ පාසලේ ගුරුවරු මම දන්නවා. විදුවත් ගත්තම මාත් එක්ක කතා කරලා කියනවා අනේ මහේෂ් බලන්න මේ අය නිසා මට තියෙන වාදේ. උදේ දැන් මේ නායකයා දුන්නේ එකම පීරියඩ් එකක් අරන් ගන්න නැතුව වත්තේ ඉඳලා යන අය 10ක් 15ක් විතර ඉන්නේ. ඒගොල්ලෝ මාත් කරලා කවුගේ කාලේ වැඩක් කරන්නේ නැහැ. ආවෝ හදාගෙන එනවා. එහෙම පරිසරයක් හදාගන්නවා. ඒක ගැලපෙන්නේ නැහැ ගුරුත්වයට. තමන් පඩියක් ගන්නවා. දැන් ලංකාවේ එකේ ශ්‍රේණියේ හැම ගුරුවරයෙක්ම පාසලේ ලක්ෂයකට වඩා පඩි ගන්නවා. කාටවත් නැහැ කියන්න බෑ. දැන් මගේ පඩි 1.48යි. 1.48,000ක් හම්බ වෙනවා. මම ගුරු වෘත්තියට ආවේ හම්බන්තොට දෙමළ මහාවිද්‍යාලයේ රුපියල් 6,000. දුෂ්කර. දැන් එහෙම නැහැ. දැන් ගුරුවරුන්ට හොඳයි. ඒක නිසා ගුරුවරු වැඩ කරන්න ඕනේ. කඩේ පඩි වැඩි කරා කියලා මම දැක්කේ නැහැ. ගුරුවරු වැඩියෙන් වැඩ කරනවා. ගුරුවරු වැඩියෙන් වැඩ කරන්න ඕනේ. පඩිය වැඩි කරනකොට වැඩේ වැඩි කියන්න ඕනේ. එහෙම ගිහිල්ලා නැහැ. අපරාධයක් ඒක. ඒක නිසා රුචිගතේ උගන්වන්න ගන්න අංකයට දෙවෙනි තුන්වෙනි අකුර තමයි වයන්. මේ වයන්නේ මොකද්ද කියන්නේ? වයන් කියන්නේ මේ අපේ සමාජයේ ඉන්න
වාදනය. කවුද මේ ළමයින්ගේ අම්මා? ළමයි ඉන්නේ පිටිපස්සේ. අනිත් සයිඩ් නගින්න අපි වහන්න. දැන් මට හරි අවුල් දැන් දෙකක් එකපාරට නැත්නම් කොයි එකෙන්ද නගින්න තරහ යනවා. ඒ තරම් ගුරුවරුන්ට සලකනවා. ඒක නිසා වාසනාවන්තම පිරිස තමයි ගුරුවරු. හැබැයි මතක තියාගන්න වයන්නේ තවත් කාරණාවක් කියනවා. ගුරුවරු වරදෙන්න දෙන්න එපා. විශේෂයෙන්ම ඔය තරුණ අය කුර්සියට එන තමන්ගේ අර වයස නිසා නොදැනුණු කමත් එක්ක ළමයි එක්ක යනවා යාළුවෝ වගේ හැසිරෙන්න. යාළුවෝ උනට කමක් නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ ගුරුවරයා කියන්නේ ගරු කටයුතු කෙනෙක් කියලා. ඒ ගරුත්වය නැති කරගන්න හොඳ නැහැ. දැන් උපායි නාටක බැලුවා පේනවනේ දවස් ගානේ අහන්නේ ගුරුවරු කරපු වැඩ ලැජ්ජයි. විදුවල් පටිවරයන් දුරුකුණනවා. නේ? ගුරුවරයා ටික අරන් යනවා. එතකොට දවුද්දේ මොකද වෙන්නේ? ඉතරයි. දැන් මට මගේ ජීවිතේ හදාගන්න ගොඩාක් කල් ගියා. හැබැයි විනාශ කරගන්න යන්නේ කොච්චරයි? තප්පරේ. මෙන්න මේ අවබෝධයේ ගුරුවරයාට තියෙන්න ඕනේ ළමයි එක්ක වැඩ කරනකොට. හරිම භයානකයි නැත්තා. ඊළඟට ගුරුවරයා ඈ මොකද්ද මේ ප්‍රයත්නය කියන්නේ? ගුරුවරයාට තියෙන්න ඕනේ සමාජේ කාටවත් නැති රසමනසක්. වින්දනාත්මක ජීවිතයක් තියෙන. අර ගුරුවරු පුප්පාගෙන නයි වගේ හැටිනිය වගේ එහෙම නම් ඉන්න එපා පුප්පා. එනිකන් කවුරුත් රුචි කරන්නේ ගුරුවරයා. ඔබ හිතාගන්න එපා ළමයිට. ළමයි අපිට එක්ක කියන ගොඩාක් දේවල්. උගන්වන්න ගියා. සමහර ගුරුවරු උගන්වන්න ගිහිල්ලා සටහන් කියවන පන්ති ඇතුලේ. කියවද්දි ළමයි ලියන්නේ නැහැ. ලියන්නේ කොහොමද කියනවා නේ සර්. අර පාඩමට සූදානම් වෙලා නැතුව ඇවිල්ලා අපිට සටහන් කියනවා. එහෙනම් ළමයි කැමති නැහැ. ඒ නිසා රුචිකත්වයෙන් වැඩ කරන්න. ඊළඟට ගුරුවරයා කියලා කියනකොට අවසාන අකුර තමයි යය. මොකද මේ යය කියන්නේ? දැන් මෙතන විවිධ වයස් වල ඉන්නේ. යය කියන්නේ මොකද? යය කියන්නේ ගුරුවරයා යාව ජීව අධ්‍යාපනය දෙන කෙනෙක් වෙන්න ඕනේ. අධ්‍යාපනය අතහරින්න ඕනේ නැහැ. අධ්‍යාපනය ඇතරිය අපරාධයක්. දැන් ඒක ආදර්ශයට ගන්නකො මේ මාව මම මුලින්ම කැලේ විශ්වවිද්‍යාලයේ සහකාර කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කළා. නමුත් එතන හිටපු අපේ අංශ ප්‍රධාන කෙනා මම එක්තරා දේශපාලන කණ්ඩායමකට වැඩ කළා කියලා ඔව් මාව ස්ථිර කරේ නෑ. මම විශ්වවිද්‍යාලෙට ගිහින් දැම්මා. ඒ පස්සේ මම කල්පනා කළා මම මේකට කොහොම හරි එන්න ඕනේ. එන්න නම් ඉගෙන ගන්න. ඊට පස්සේ මම කරේ MA උපාධියක් කළා. ඕකල දැන් මම ගුරු වෘත්තියට ගියා. ගුරු වෘත්තියට ගියාට පස්සේ ගුරු වෘත්තියේ ශ්‍රේණි සත්‍ය ගන්න ඕනේ BEd උපාධියක් කළා. ඊට පස්සේ මම කල්පනා කරා දැන් මට ඊගාවට යන්න PhD එකක් කරන්න, PhD එක කරන්න MPhil එකක් කරා. MPhil එක කළා PhD එක කළා. දැන් මම හිතන්නේ විශ්වවිද්‍යාලයේ තියෙන්නේ උපාධි තුනක් ගැන මහාචාර්යවරු. දැන් මට පහක් තියෙනවා. හැබැයි තාම මම මහාචාර්යයි. ළඟදී ඉතින් කවදා හරි තැනක කැරදුනොත් අරකට ඉක්මනට මට හම්බ වෙයි. මේ ඒක මම ලබා ජයග්‍රහණයක්. මම ළමයින්ට දෙයක් කියන හැමදාම මම ඕගොල්ලන්ට කියන දේ කරගන්න. පුතේ ගොඩක් මේ අය සමාජයේ තව කෙනෙකුට කපන්නේ ඉසියා කරන්නේ තමන් අඩු වුණා. ඕගොල්ලෝ ඒක හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගත්තාම ඔයාලට කවදාවත් අනිත් එක්කෙනාට ඉසියා කරන්න දෙන්නේ නැහැ. ඔයාගේ ඇඟේ ඉසියාවට ගන්නේ ඔයා කුසලතාවලින් අඩු කෙනෙක් වුණා. ඒක නිසා අද අපි අපේ දේශනාවේදී ඔන්න ඔය ටික හදාගන්න ඕනේ. ඔය ටික හදාගන්න ඕනේ අපි යන්න වෙනද? කවුරු ඉස්සරහටද? ළමයි ඉස්සරහට. එහෙනම් දැන් ගුරුවරයා කියන්නේ කවුද කියලා දැනගත්තා නේද? ගුරුවරයා කියන අර්ථය බර. ගුරුවරයා කියන්නේ බරයි. කාට වඩාද? ඒක ඉස්සර පෙරෝ කිලෝ ගන්නද? ඒක නෙවෙයි මම කියන්නේ. ගුරුවරයා කියන්නේ සමාජයේ ඉන්න සිසු අයට වඩා දැනුමෙන්, බුද්ධියෙන්, ආචරණයෙන්, පැවැත්මෙන් අනිත් අයට වඩා වැඩි බරක් දියන්න පුළුවන් කෙනා තමයි ගුරුවරයා. තමන් ළඟට ශිෂ්‍යයෙක්
දැන් එතකොට ඇරිස්ටෝටල් පරිබරය කියනවා මෙහෙම. එකම විදියට එකම පිරිසකට උගන්වන කෙනා ගුරුවරයෙක් වගේ. ගුරුවරයා වනාහි කිසියම් දරුවෙකුගේ ජීවන මඟ වෙනස් කරන්නේ. අන්න ඒ තමයි කවුද? ගුරුවරයා. එහෙම නැතුව නිකාම් ගිහිල්ලා සතහනක් කියවලා ඔබ හිතන්න එපා ඔබට ළමයි ආදරය කරනවා කියලා. කවදාවත් වෙන්නේ. ළමයි ආදරය කරන්නේ සමහර පාසල්වල මට හමු වෙලා තියෙන මෝඩ විදුහල්පතිවරු බලන්න. එහෙම ඉන්නවා. මෝඩ විදුහල්පතිවරු වයසට ගිහිල්ලා එනවා. මම ඒ වගේ උගන්වන්නේ එක්තරා පාසලක මගේ උසස් පෙළ පත්තේ ලිපියේ උසස් පෙළ සිංහල කියලා. පත්තේ ලිපි වල දුරුටි ගහලා තියෙනවා. මම මේ පාසලට මම ආවේ උසස් පෙළට උගන්වන්න කියලා මම තියාගන්න කියන එහෙම නෑ. ඔයා මට ඕන දේ කරන්න. මට ඉනහි කිව්වද සර් මට කිව්ව ටොයිලට් එකක් හොදන්න කියලා. මම ඒක කරන්න නෙමෙයි මං ආවේ. ඒකට තමයි සනීප ආරක්ෂක සේවකයෝ දාලා තියෙන්නේ පාසලට. මෙයා වටේ ගිහින් කල්පනා කරලා ඇවිල්ලා මට කාලසටහනක් ගෙවුවා. 6-7-8 මම බෑග් එකේ මම ගිහිල්ලා ළමයිත් එක්ක අපි උදේ ගියා. උගන්වනකොට මේ පාසල ඉතාම හොඳ පාසලක් නිසා ඒ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයට ආරංචි වුණා. මෙහෙම ගුරුවරයෙක් ඉන්නවා මෙයා මේ D&D ගුරුත් තියෙනවා මෙයා නිකන් නැතුව නිකම්ම අර පහින් උපාධිය කරපෙන්න දීලා උගන්වනවා කියලා. මට මම සද්ද නැතුව හිටියා. ආයි සංගමේ ලේකම් ආවම හම්බේ. මම වෙයිසර් සර්ට දුන්නත් ඒක මම මගෙන් අහන්නේ බවුරුවල. සතියක් යනකොට මොකද උනේ බලන්න හොඳදී අර විදුහල්පතිවරයා පාසලේ මානවා. එයා තාක්ෂණික වැඩ බලන කෙනෙක්. ඊට පස්සේ පාසලට ආවා පරිපාලන සේවයේ එක ශ්‍රේණියේ ඊටම වැදගත් මහත්තයෙක්. ආවම අර පාසලේ තියෙන සියලුම ගුරුවරුන්ගේ ෆයිල් චෙක් කළා. හොඳ විදුහල්පතිවරු වෙන් කරන්න ඕනේ. කරාට පස්සේ අර ෆයිල් එක ගත්තාම ඊළඟ සුසුකම් තියෙන ගුරුවරුන්ට එයා පත්තේ පිටි වෙනම බාර දුන්නා. ඒ අනුව මට ඒ අංශේ වැඩ කරන්න දුන්නා උසස් පෙළ පන්ති බාර. ඒක නිසා හැම තැනකදීම ඒ අඩුත් එක්කෙනෙක් ආවොත් අපිට අලාභ වෙන්න පුළුවන්. හැබැයි ඒකෙදි ළමයින්ගෙන් පරිගණනයක් එපා. ළමයින්ගෙන් පරිගණනයක් ගන්න වෙන්නේ අපරාධයක්. ඔබට දෙන දේ ඔබ කරන්න කවදා හරි දවසක සුබහදාන ඔබට උදව් කරයි. මට උනේ එහෙමයි. ඒක නිසා මම හැම දරුවෙකුටම ආදරේ කරනවා. ඊළඟට ළමයි බෙදන්න යන්න එපා. ඊළඟට දැන් අපි කතා කරන්නේ ගුරුවරුන්ගේ ආකල්ප ගැන. දැන් ගුරුවරුන්ගේ ආකල්ප දැන් ළමයිගේ ආකල්ප ගැන අපි හදන්න යන්නේ. අපි යනවා ළමයිගේ ආකල්ප හදන්න. අද ළමයිගේ ආකල්ප හදන්න බෑ. හොඳ ආකල්ප නැති ගුරුවරු. පුළුවන්. මම දැකලා තියෙනවා පාසල්වල ළමයින්ට හරක්ට බල්ලන්ට කුකුලන්ට වගේ ගහලා අශික්ෂිත වචන වලින් ළමයි ආමන්ත්‍රණය කරනවා. ඒ ළමයි කුංචි කාලේදී පදකින් අහගෙන ඉන්නවා. හැබැයි ලොකු නම් ඒ ළමයා අර ගුරුවරයා කාර්ක දැක්කත් ගණන් ගන්නෑ. ඒක නිසා මතක තියාගන්න අපි මේ උගන්වන්නේ බෝසත් පියවරුන්ගේ සුජාත මව්වරුන්ගේ අහිංසක දරුවන්. අර කතාවක් තියෙනවා ශිල්ප හදාගන්නට එන දරුවා නැති පිටා. ගුරුවරයා මූර්ති ශිල්පියෙක්. මේ මූර්ති ශිල්පියාගේ කාර්යය බහරය වෙන්න ඕනේ මොකද? අර නැති පිට ලස්සන මූර්තියක් බවට පත් කරලා සමාජගත කරන එක. එහෙම කළොත් ඒ දරුවා ජීවිතේ කවදාවත් ඒ ගුරුවරයාට පිටවන්නේ නැහැ. මම කිසිම ඉස්කෝලේකදී අතට කෝරුවක් පාවිච්චි කරලා නැහැ. මම පන්තියට ගිහිල්ලා ළමයින්ට විවිධ ආකාරයෙන් උගන්වනවා. එක්තරා පාසලක මම වැඩ කරන්න ගියාම දැන් ඔබ ගුරුවරු නිසා මේක ගන්න ආකල්ප තේරුම් ගන්න. ළමයි ඉන්නවා පිළිපි ළමයි කොරිඩෝ එකේ කෙනෙක්වත් අයින් වෙන්නේ නැහැ. එක්කෙනෙක්වත් මම බොහොම අමාරුවෙන් අර අස්සෙන් රින්ගන ගිහිල්ලා
උගන්වන්න බෑ. මම ළඟට ගිහිල්ලා පොතේ ඕගොල්ලෝ ඔක්කොම එන්න මම අද ඔයාලට අලුත් වැඩක් කරන්න ආවේ කියලා. මම ඔයාලට අද අලුත් වැඩක් කරන්න. මේගොල්ලෝ ආවා. ඒතර කොරිඩෝරේ ඉන්න කට්ටිය ඉන්නේ. මට ඇහෙනවා එක ළමයෙක් කරන පොදුකක් ඒ බුවා. තායික කියන්නේ ඒකම සිංහල පඬිතුස් කෙනෙක්. මම ඉනා වෙලා මම අහගෙන හිටියා. පස්සේ ළමයි දෙන්නත් ඇවිල්ලා ඉන්නවා. මම දැන් මේ රසවත් කතා ටිකක් කියනවා රුසියානු සාහිත්‍යයේ. මේ ළමයි ජීවිතේට අහගෙන. හරි කොහොමද කියලා අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා මෙල්ලෙක් වැදුනා මම පුතා ඕකේ ඉතිරි ටික ඊගාව දවසේ මත සම්බන්ධයි කියලා මම යන්න කියලා. මම ටික දුරක් යනකොට මම පස්සේ දුවගෙන එනවා. දැන් මේ ඒරවල පන්තික කොල්ලෝ. මම කිව්වා සර් ඊගාව පීරියඩ් එක සර් එන්න බැරි. මම කියන්නේ නෑ ඊගාව පීරියඩ් එක ඉංග්‍රීසි නේ වැඩක් නෑ. සර් අපිට ඉංග්‍රීසි පුළුවන්ද? ඇත්තටම මේ ළමයි ඉංග්‍රීසි කතා කරන්නේ. ඒකට ඉංග්‍රීසි ප්‍රශ්නයක් නෑ. ඒ ළමයිගේ අම්මලා ඇවිල්ලා මම මාන්නේ කියන ඒ කතාව. මම ඉස්සරහින් අම්මලා 100ක් කියන්නේ නැහැ. සර් මේ අපේ ළමයිට ඉංග්‍රීසි නම් ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නේ තියෙන්නේ සිංහලනේ සර්. සිංහල බෑනේ ළමයිට. සාහිත්‍ය විචාර කියන්න දෙන්නේ නැහැ. අම්මලා කියනවා. ඒකට ඒ ළමයිට අපු කියන්න ඕනේ නැහැ පරිසරය බලපං. හැම ළමයෙකුගේම පරිසරය අනුව තමයි ඒක වෙන්නේ. ඒ ළමයිගේ ගෙවල් වල ඉංග්‍රීසියෙන් කතා කරන නිසා ඒ ළමයිට ඉංග්‍රීසි පුළුවන්. හැබැයි ඉංග්‍රීසි වචනයක් කතා නොකරන ගෙවල් වල දරුවන්ට ඉංග්‍රීසි බෑ. භාවිතයේ තියෙන ඕනම දෙයක්. දැන් මේ පාරවල යනකොට මේරෝනේ ඉංග්‍රීසි සර්ලා එළිලා ඉන්න මාර්ගයේ පෝස්ටර් ගහනවා. හරි. ඔය පන්තිවලට යන ළමයි ඉංග්‍රීසි පුළුවන්ද කියලා බලන්න. පොඩ්ඩක් නවත්තන්න. බෑ. ඇයි ඒගොල්ලෝ උගන්වන්නේ පොතේ තියෙන එක කියනවා. අර ප්‍රැක්ටිකල් ප්‍රායෝගික පුහුණුවක් නැහැ. ඒ නිසා දැන් මේ ඔබ ඇවිල්ලා ඉන්නේ මොකටද? අන්නේ ප්‍රායෝගික පුහුණුව ලබන්න. එතකොට දැන් ගුරුවරුන්ගේ ආකල්ප වර්ධනය කරගන්න. දැන් මට කියන්න ඕනේ ආකල්පයක් කියන්නේ මොකක්ද? ආකල්පයක් කියන්නේ අපේ ජීවිතයේ මෙහෙවන ප්‍රධාන බලවේගයක්. ඒක ඇත්තටම ආකල්පයක් කියන්නේ අපේ ජීවිතේ දරුවෙකුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ආකල්පය. නේ නැත්නම් ආකල්පයක් කියලා කියන තවත් විදිහකට ජීවිතේ විශාල වෙනසක් කරන කුඩා දෙයක් වෙනවා. ඒක ජීවිතේ විශාල වෙනසක් කරනවා හැබැයි කුඩා දෙයක්. මේ ආකල්ප කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අධ්‍යාපන මේ වේදී අතර කොටස් දෙකකට බෙදලා මොකද මේ ධනාත්මක ආකල්ප සහ ඍණ ආකල්ප. දැන් ගුරුවරුන්ට තියෙන්නේ මොන ආකල්ප? ධනාත්මක හැබැයි ගුරු 100ක් අතර 99 දෙනෙකුට තියෙන මොන ආකල්ප? ඍණ ආකල්ප. එහෙම අපි දෙකම කියන්නේ මේ. ඔන්න ළමයින්ට ක්‍රීඩාවක් පුරුදු කරනවා. මොකද ළමයි මැච් එකක්. හා මැච් එකක් කරනවා කියන්නේ. දැන් ඔන්න ගුරු කියනවා අර කට්ටිය 350ක් ගාලා අපේව බලන්න. පටන් ගන්නකොට මම ළමයිගේ මයින්ඩ් එක වෙනස්. මේ පැත්තේ මේ කට්ටිය දන්න ඇති දියුණු කල්පනා. අහලා තියෙනවා. ඈ ශ්‍රී ලංකා අnder 19 කැප්ටන්. මම මේ කතාව කියන්නේ යාට ගමනේ හින්දා නැත්නම් කියන්නේ. එයාගේ පාරතරේ සෙන්ට් ජෝන් විද්‍යාලය තමයි ඉගෙනගෙන තියෙන්නේ පස්සේ පානපුර රොයල් එකේ. පස්සේ මේ ළමයා අපේ ඉස්කෝලේට එනවා. ගාල්ල මහින්ද විද්‍යාලය. ආව මේ ළමයා 7 වසරේ තියෙන්නේ ඒ දරුවා ඉස්කෝලේට. මෙයා දැන් ඉගෙන ගන්නවා. මෙයා ඉගෙන ගන්නවා. මෙයා සහභාගී වෙන අන්තිම බිග් මැච් එක රිච්මන්ඩ් මහින්ද මේ මැච් එකේදී රිච්මන්ඩ් විද්‍යාලයේ ලකුණු 300 ගණනක් ගහනකොට අපේ ගුරුවරු මේ මම ඉස්සරහ කියනවා නේ අපි මේ මැච් එක පරාජය කරනවා. මම දෙන්නේ හිනාවලා ගියා මම ගිහලා දිනුවල ළඟට ගිහලා කොහොමද දැන් ඔයාලා කැප්ටන්. ඔයා කැප්ටන්. ඔයා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කැප්ටන්. දැන් මහින්ද විද්‍යාලයේ කැප්ටන් නෙවෙයි. ඔයා රැකෙන්නේ ලෝකේ හැම රටක් එක්කම ඔයා තරඟ කෙනෙක්. තනි කෙනෙකුට පුළුවන් උදා මැච් එක ගන්න කියලා. බලන්න ධනාත්මක
විශිෂ්ට ජයග්‍රහණයක් ඇත්තට පරිවර්තනය වෙනවා. අන්තිමට රිච්මන්ඩ් බරු බයිර් මැච් එක නවත්තලා යන්නේ. දැන් මේකට ධනාත්මක ආකල්ප දරුවන්ට දුන්නෝ වෙනද? කිසිම අවස්ථාවක දරුවන්ට කියන්න එපා මේ දේ කරන්න බෑ කියලා. කරන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. හැබැයි බෑ කියලා මයින්ඩ් එක හැදුවොත් බෑම තමයි. අපේ අම්මා ජීවිතේ කවදාවත් මට කියලා නෑ වට මේ දේ කරන්න බෑ කියලා. එයා දන්නවා මම මේ දේ කරනවා කියලා. ඒ විශ්වාසය හදන්න. මෙතන අධ්‍යයනයේ බහුල ගුරුවරු ගොඩක් ඉන්නවනේ ඒගොල්ලෝ කරන්න පුළුවන්. තරුණ අය මේකේ පාඩමක් ඉගෙන ගන්න. අනේ මාත් මේක කරනවා කියලා. හැබැයි මේ තරුණ අයට මම පොඩි පණිවිඩයක් දෙනවා. මේ දාන පාසලේ ඉගෙනනවට කමක් නැහැ. තමන් රසාවක් කරක් කමක් නැහැ. හැබැයි ජීවිතේ ඉගෙන ගැනීම අතහරින්න එපා. තව දුරටත් ඉගෙන ගන්න. ඉගෙනීම අතහරින්න එපා. සමහර කට්ටිය කියනවා අනේ දැන් මට වයසයි. වයසයි කියලා. මම කිරිබත්ගොඩ කරපු එක බාහිර උපාධි පන්තියකට ආවා. ඔබ විශ්වාස කරයි දවුරුදු 69ක අම්මා කෙනෙක්. එයා මල්ලපු කරගෙන ඇවිත් අර ළමයි කොටේ වාඩිලා උපාධි පන්තියක් මේ. දවසක් මම කිව්වා මේ අයියා මේක මෙහෙම මේ කරන්නේ නෑ මහත්තයා මට ඒ කාලෙම උපාධිය කරගන්න බැරි වුණා. මම දැන් කරනවා. එයා කොහොමද උපාධිය කරගන්නේ? ඔන්න බලන්නකෝ දැන් අවුරුදු 70 ගානක්. මෙන්න මට රිසර්ච් එකක් එවනවා අපේ කුසුම් මැඩම් එක බලන්න කියලා. බැලුවම කාගෙද මේ මේ අම්මා එන්නේ එක දුක් කරනවා. පශ්චාත්තුපයි. අවුරුදු 70 ගානක්. ධනාත්මකද නැද්ද? ඈ? ධනාත්මකයි. ඇයි ඒ? දැන් සමහරක් කට්ටිය ඉන්නවා අපි හිත මැරෙනවා කියලා හිතලා කන්නේ නෑ. කොහොමනේ? හැබැයි හිත මැරෙන්නේ නෑ. අපරාධ. නේ? සමහර අය ඉන්නවා මේ ජීවත් වීම සඳහා අහරකට ජීවත් වීම සඳහා. සමහර කට්ටිය නෑ. එහෙම බෑ. මම කන්න ජීවත්. ඒක නිසා ඉගෙනීම අත්හැරින්න එපා. ඉගෙනීම අත්හැරියොත් අපරාධයක් වෙනවා. ඒක නිසා මේ හැම ගුරුවරයෙකුටම මේ ධනාත්මක ආකල්ප වර්ධනය කරගන්න එක වටිනවා. ඕනෑම ගුරුවරයෙකුට ඕන පුජ්‍යලයෙකුට මේ ධනාත්මක ආකල්ප ගොඩනගා ගැනීමට බලපාන මූලික සාධක කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අදහස්. අදහස්. දැන් තමන්ගේ එකිනෙකාගේ අදහස් සමානයිද? දැන් මෙතන ඉන්න හැමෝගේම අදහස් සමානයි? හපෝනේ. නේ? සමාන වෙන්න බෑ. මේ අදහස් විසමයි. විසම නිසා එක එක්කෙනාගේ ආකල්ප වෙනස් වෙනවා. දැන් ඔන්න කවුරු හරි අම්මා කෙනෙක් පොඩියෙකුගේ ඔළුවට ගන්න පුතෙක්. ඒක ගන්නක් නැහැ. හැබැයි තරුණ ගුරුවරයෙක් අත ගන්න. ඒක දැන් ගමන් අපේ කට්ටිය වුණ කෙලින්ම වීඩියෝ කරගන්නවා. ඊට පස්සේ කැලෑ පත්තර ගහනවා පොඩි. පස්සේ ජාතික පත්තර වලට තන රූපවාහිනිය තමයි කරන්නේ. අදහස් විදේශ මාධ්‍යමේ මේ ධනාත්මක අදහස්. ඊගොල්ලෝ අතීත අත්දැකීම් බලපාන අපේ ජීවිතේ. දැන් සමහර කට්ටිය පාසල් යන කාලේ පීඩණයෙන් හිටපු අය. සමහර කට්ටිය ඒ ලෙවල් මධ්‍ය දක්වා ප්‍රේම සම්බන්ධතාවක් කරලා නැහැ. විශ්වවිද්‍යාලෙදී කරලා නැහැ. දැන් ඇලියස් ගොඩායි. මේ ඇලියස් එක්ක ළමෙක් දැක්කොත් නිකන් කොල්ලෙක් කෙල්ලෙක් නිකන් කතා කරනවා. අප්පට බිරියලියස් එක පටන් ගත්තාමනේ. අන්න වැඩි මොහොර වැඩි. මෙවැනි ගුරුවරු මම ඉස්කෝලේ දැකලා තියෙනවා එක 10 ගානක්. චිකන්නේ මොහොතේ 10 ගානකින් දැකලා තියෙනවා.
දැන් ඔබට යකඩේ විදුවල් වදිනවා කොහොමද? ඉවර කරා. එහෙම යන්නේ ඒ මිනිස්සුත් කුකුරවල පැලෙනවා. නේ? ප්‍රෙෂර් එනවා ගාලා හાર્ට් ප්‍රෙෂර් එනවා මැරෙනවා. නේ? මේක ගුරු කියන ගැලපෙන්නේ නැහැ. ඒක ගුරුවරයා අර දරුවන්ගේ දස්කම් විස්කම් බලා තුඩු වෙන සතුටු වෙන කෙනෙක් වෙන්න. ඒ විදුවල් පතිවරයා සතුටු වෙන්නේ නැහැ. විදුවල් පතිවරයා ඉන්නේ අර මහා පීඩනයකින් ඉන්නේ. දැන් මේ පීඩනය යට ගෙදරින් එන්න පුළුවන්. පරිසරයෙන් එන්න පුළුවන්. කොහෙන් හරි තැනකින් එන්න පුළුවන්. මේකේ නම්බරේ නේද? තරක් දන්නේ නැති දාන්න ඕනේ. 1 එතකොට ඒ පීඩනය හොඳ නැහැ. පීඩනය එච්චර හොඳ දෙයක් නෙමෙයි. දැන් ඔබ ගුරුවරයා ගුරුවරු දැන් ඔබ ළමයි වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. හැබැයි ළමයි වෙනුවෙන් ඔබ ගොඩක් දේවල් කරාම ළමයි ඔබට කවදා හරි දවසක මොකක් හරි කරන්න ඕනේ. නේද? කරනවනේ. දැන් මම ඉගෙන ගන්න කාලේ මගේ විශ්වවිද්‍යාලේ මම ඉගෙන අවුරුදු 15ක් විතර ඉගෙන ගත්ත කැලේ විශ්වවිද්‍යාලේ එකම ළමයා මම වෙන්නේ නැති. මට මේ ගුරුවරු අමතක කරන්න බැහැ. කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය ලිව්වා එයාගේ විශ්වවිද්‍යාල ජීවිතය ගැන පොතක්. හැබැයි ඒ පොත ලිව්වේ ගුරුවරුන්ට වහබීලා මැරෙන්න. එහෙම මිය ගිය එක්කෙනෙක් තමයි මහාචාර්ය හේමපාල විජේවර්ධන මහත්මයා. ඒ පොත කියවලා දුක් වෙලා මැරුණා. නොමැරි ජීවත් වෙන එක්කෙනා තමයි මහාචාර්ය ජේ.පී. දිසානායක මහත්මයා. ඒ පොත කියවලා නොමැරි ඉන්න එක්කෙනා. තව ඉන්නවා කට්ටිය. වෙලා තියෙනවා. මට හිතුණා නම කියන්න. මෙහා මේ ගුරුවරුන්ගේ පෝෂණය වෙලා විතර ඉගෙනගෙන මේ ගුරුවරුන්ට මේ විදිහට අසික්කිත විදිහට ගහලා ලියලා මම කැලේ විශ්වවිද්‍යාලයේ ගුරුවරු මඩ ගන්න කට්ටියට වෙන විදිහට ලියන්න ඕන කියලා ලිව්වා. මෙන්න පොත. අමරණීය ගුරුවරයා. මේ පොතේ මම ලියනවා ලංකාවේ අනිත් සියලුම විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්යවරු මහාචාර්යවරුන්ට අඬන්න මේ පොතම. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාලී කුලරත්න මහත්මයා මේ පොත කියවලා මට කතා කරලා කියනවා මහේෂ් මට ඇඬුණා කියලා. මම ඒ වයස මම උගන්වපු අය ඉන්නවා එක්ක මේ සිංහල අංශයේ මහාචාර්යවරු 10ක් විතර. මම දැක්කම මූණ ඇඹුල් කරගෙන නැගිටලා යනවා කිව්වා. ගුරු ගුණ නැහැ කිව්වා. මතක තියාගන්න අපි අද මේ විදියට ඉන්නේ කවුරු නිසාද? ගුරුවරු නිසා. ඒ ගුරුවරුන්ගෙන් අපි ලබා ප්‍රභාව කියන්න ඕනේ. මේ පොතේ මම ලියපු කැලේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු අද මට පින් දෙනවා. ඒගොල්ලෝ කියනවා පුතේ ඔයාලට මේ තරම් පිටින් බර පොතක් වෙන කිසි කෙනෙක් කියන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න දරුවන් උගන්වන්න මේ කුසලතා. දැන් අද වෙලා තියෙනවා. අපේ ගුරුවරුතියේ ඉන්න මම අනිත් අය දන්නේ සිංහල උගන්වන අය. වාක්‍ය 10ක් හරියට ලියාගන්න බැහැ නිවැරදිව දරුවන්ට කියනවා බල හරියට ලියපන් කියලා. ඔවුන් ලියන රචනයක් කරගෙන බැලුවොත් ගුරුවරයා ලියන අක්ෂර වින්‍යාසය වැරදි හැම තැනම. ඇයි? සම්මතයට මුරු වෙලා ඔබ වෙනස් වෙන්න. අද වෙනස් වෙන්න. කැලණිය කියලා ලිව්වාම ලයන්න ලියන මුරුදද? මම එන්නේ හැමදාම අපි ලිව්වේ එහෙමනේ. මම කොහේ හැමදාම ලිව්වේ ඉන්න ලියන්න එපා. කැලණිය කියන වචනේ හැදෙන්නේ කල්යාණී කියන වචනේ පිළිලා කැලණි කොළණි ලයන්න අනිවාර්යයෙන්ම. මොකද්ද? දන්තද? ලියන්න එපා ඒක. පව්. පොඩි අවුට පව්. ඒ මතක තියාගන්න. ඔයාලා උගන්වන්නේ 1 5. 1 5 අතර පොඩි අවුගේ ඔළුවට වරදක් දැම්මොත් මතක තියාගන්න කුණු ගෙඩි වලින් ගහලා අයින් කරන්න බෑ. පොඩි කඩියකට මාර කරගෙන යනවා. ඇයි? මතක තියාගන්න. ඔබ උගන්වන පන්ති කාමරයේ මෙහෙමයි. ඔබ උගන්වන පන්ති කාමරයේ උගන්වන්න බෑ. අන්න ඒක මතක තියාගන්න පන්ති කාමරයට යන්න. ඔබ උගන්වන පන්ති කාමරයේ උගන්වන්න බෑ. මතක තියාගන්න යන්න. ඔබට පුරුදු කරන්න ඔතාගෙන කඩදාසි කුලයක shopping bag එක දාගෙන මේ දරුවා ඊට පස්සේ ඉස්කෝලේ ගියා. දැන් ඒ ළමයාගේ බෑග් එක ඇතුලේ මේ සියල්ල තියෙනවා. අර ළමයි එක්කේ කියලා පොලිමේ ඇවිල්ලා දීලා වදිනවා, පවුන් දෙනවා, චේල් දෙනවා, එල්ලන්නේ නැහැ වැඩි. ඒ වගේ පාසලක ගුරුවරියක් දුන්නොත් කොහොමද මහත්තයෝ?
ඈ ගොඩයි නේ. ඒකයි ඒ ටීචර්ස්ලා ගොඩක් ඔය දැන් ආනන්දේ ඉන්න කට්ටිය කැමති නෑනේ යන්න නේද? ඔයල් කට්ටිය කැමති නෑනේ යන්න. ඇයි ඒ? ඔයල් එකට තියෙන ආදරේට. අනේ නැහැ. මානසික අල්ලස් දුබලයි. ඒකයි පුංචි ඉස්කෝල වලට උගන්වන්න යන අකමැති කට්ටිය. පුංචි ඉස්කෝලේ මොනවද ලැබෙන්නේ? අතේ සතේ ටයිට් වෙනවා. මොම හිතනවා මේ ආකල්ප වෙනස් කරගන්න. තමට ලැබෙන ඕනම තැනක වැඩ කරන්න ගිහිල්ලා. ඒක හොඳයි. ඒක තමයි කරන්න ඕනේ. නේ? දැන් මට දුන්නොත් හෙට යාපනයේ දෙමළ ඉස්කෝලේ මම යනවා. මම හරි කැමැත්තෙන් යන්නේ දෙමළ ළමයින්ට උගන්වන්න. අපේ කට්ටිය නම් කියනවා ඔය යන්නේ උගන්වන්න. ඔය තම්බිට ගන්නකො. ඔය ආකල්ප වෙනස් වුණොත් ගුරුවරයාගේ ලෝයෙත් උගන්වන්න බෑ. ගාල්ල තියෙනවා ඇලෝසියස් එක අහලා තියෙනව නේද? ඒකේ ඉන්නවා ජන වර්ග හතරම. දෙමළ ඉන්නවා, මුස්ලිම් ඉන්නවා, සිංහල ඉන්නවා, බර්ගර් මැරි කට්ටියක් ඉන්නවා. එක්කම ඉන්නවා ඉස්කෝලේ. දැන් අපේ ඉස්කෝල නම් එහෙම නෑ බෞද්ධම විතරයි. මොකද සිංහල බෞද්ධ දෙයියන්ගේ පිටින් උපැන්න තාටිගේ 4ක් විතර බලන්න. ඒ ඊනියා දේවල් මම කැමති නෑ ඒකට. ඕනලා මේක ගන්න ඕනේ හැකියාව තියෙනවා. අරක එක්කම ඉන්නවා ළමයි. ඒකට ගිහිල්ලා අපේ ගුරුවරයෙක් පටන් ගත්තොත් මේ සිංහල අපගේ රටයි අපි ඉපදෙලා මැරෙන රටයි මේ රට අපේ. කොහොම ආතල් එකක් දෙන්නේ? අර ළමයිට අතන ඉන්න ළමයි වයිදෙන් එනවා. ඒ පරපීයක් ඉනේ ගහන් ඉන්නේ මුස්ලිම් ළමයා. මේ සිංහල තෝගේ රටයි එන්න ඉවරයි. ගුරුවරයා තියන්න ඕනේ දරුවෝ බේද කරලා නෙමෙයි. ගුරුවරයා ළමයි හදන්න ඕනේ හැදෙන වැඩෙන ලොව දිනන අපි හැමෝම එකම රෑනක දරුවෝ කියන ආකල්පය හදන්න. ඒතර කවදාවත් ආයුධ ගන්න නැහැ කවුරුවත්. නේ? මිනිස්සු එහෙම අපරාධේ එහෙම කරන්න හොඳ නැහැ. ඔබ එහෙම කරන්න දරුවන්ට ආදරේ කරන්න. ඊළඟට බලන්න මේ රත්තරන් දරුවා. හැමෝම තෑගි දීලා ඉවරනාට පස්සේ මේ ළමයා තනියම යනවා ටීචර් ගාවට. ඇයි තනියම යන්නේ? ළමයින්ට තියෙන අභිමානය කියලා දෙයක් මතක තියාගන්න හැමෝම කොච්චර දුප්පත් වුණත් මේ ළමයට අභිමානය තියෙනවා. ළමයට ලැජ්ජයි. ළමයා කියනවා ටීචර් මට සමා වෙන්න. මට දෙන්න දෙයක් නැහැ. මේ ටික ටීචර්ට තියාගන්න. මේ අපේ අම්මා පාවිච්චි කරපු සෙන්ට් එකේ චුට්ටක් තියෙනවා. මේ අම්මා පාවිච්චි කරපු තැල්ල. මේ අම්මගේ සාරිය. ටීචර් ඒ ටික විතරක් බෑග් එකේ දාගෙන කඳුළු ඇස්වල තියාගෙන එතනින් යනවා. ඊළ විනාඩි 10කට පස්සේ ටීචර් පන්තියට එනවා. එන්නේ කොහමද? අර සාලියේ බෙදලා අර අම්මගේ තැල්ල දාගෙන අර සෙට් එක ගහගෙන ඉන්නේ. ඇවිල්ලා ටීචර් පන්තියට කතා කරනකොට අර ළමයා පිටිපස්සේ ඉඳලා ඇස්වල කඳුළු කුරුවගෙන ටීචර් ගාවට ඇවිල්ලා එකපාරට හයියෙන් ටීචර් බදාගෙන කෑ ගහනවා. ටීචර් මට මගේ අම්මගේ සුව දෙනවා. ටීචර් අම්මගේ සුව දෙනවා කියලා කියනවා. අර ළමයට අර සෙන්ට් එකේ සුවඳ මතකයි. එහෙනම් ඔබ හැම කෙනෙක්ම ළමයි ඉස්සරහා මවක් වෙන්න. දැන් එතකොට මගේ හායි මෙතන ඉන්න තරුණ කෙල්ලෝ පසාද බෙදපු නැති අය සර් අපි කොහොමද ඒක කරන්නේ කියලා. එහෙනම් ඔයගොල්ලෝ අහලා නැද්ද ඔයාලා ඒක කරන්නේ කොහොමද කියනකොට ඔයගොල්ලෝ අහලා නැද්ද ජර්මනියේ හිටපු අද්විතීය නාට්‍යකරුවා ඩෝටෝල් බෙස් කියනවා ද කොකේසියල් ටොක් සෝගල් කියන නාට්‍යයක් අහලා ඉන්නේ නේද? ඒ නාට්‍යයේ රූසා කියලා කෙල්ලෙක් ඉන්නවා දන්නේ වැඩකාර කෙල්ල. ඒ කෙල්ල අර අබස්විලි රජුරෝ ඝාතනය කරන්න ඝාතකයෝ ඇවිල්ලා වට කරාට පස්සේ නටාලියා බිසව රත්තරන් බඩුවරම හොයා ඉන්නකොට අර පොඩි එකා අරගෙන දුවන්නේ කවුද? අර කෙල්ල දුවනවා. අඬන පොඩි එකා හඬවන්න කෙල්ලට කිරි දෙන්න විදියක් නැහැ. මේ බොත්තම ගලවලා අර පියවුරක් එළියට ඇදලා දෙනවා. අර පියවුර පොඩි එකා උරනවා කිරි එන්නේ නැහැ. ඒකෙන් උරනකොට ඒ පොඩි එකාගේ සෙවලම බොබී ඒ පොඩි එකා ඉන්නවා. ගූසා කියනවා අර පොඩි එකාට බොහොම ආදරෙන් පුතේ අපිට යන්න පාරක් නැහැ මගක් නැහැ. මේ මග අපි යන්න ඕනේ. එතකොට තමයි අර වැල් පාලමට යන්නේ. දැන් මේ අපේ කෙල්ලෝ මතක තියාගන්න. සිලවෙන විට වැල් පාලම දැසපියෙන් බිම නොබලා අපට පුතේ මගක් නැති. මේ මග මිස යමන් පුතේ දෙවියෝ බලයි මුහුණ උඹේ උඹව රකී යමන් පුතේ. අන්න එනම් මතක තියාගන්න දරුවෙක් වැදුව මවටද අයිති හැදුවමද? උත්තරේ කියන්න මට. දැන් ඔයාලා කියයි වැදුව මවට කියලා. ඔන්න සම්මතයේ ඛණ්ඩණය වෙනවා. වැදුව මවට දරුවා අයිති වෙන්නේ නැහැ. හැදුව මවටයි දරුවා අයිති වෙන්නේ. දරුවා හදන්න හැමෝටම පුළුවන්. හදන්න හැමෝටම බෑ. සමහර අම්මලා ඉන්නවා දරුවා හදලා නැහැ.
හැබැයි හදලා තියෙනවා මව් සෙනෙහස 100,000 වැඩි කරලා. එහෙම හදාපු මව්වත් මව්වරු ඉන්නවා. එහෙනම් මතක තියාගන්න දාම් පාසලේ උගන්වන ඔබ සියලුම දෙනා මොන මවක් වෙන්න ඕනද? මව්වත් මවක් වෙන්න ඕනේ. ඇයි මම මේක කියන්නේ? අපේ රජයේ පාසල් වල උගන්වන ගුරුවරු සියලුම ගුරුවරු වගේ බහුතරයක් ගුරුවරු ළමයින්ට උගන්වන්නේ අනුන්ගේ ළමයින්ට උගන්වනවා කියලා හිතාගෙන මාත්‍රේ. මුන් අනුන්ගේ උන්ට උගන්වන අපේ දරුවෝ ඉන්නේ ගෙදර. අන්න එතනම තමයි ආකල්පයේ භයානක. ඒ ආකල්පය තියාගෙන එයා උගන්වනවද එයාගේ විෂය ළමයි ප්‍රතික්ෂේප කරනවා. උගන්වන්න මේ දරුවෝ එක්කෝම කාගේද? අපේ දරුවෝ, මේ රටේ දරුවෝ, මේ අපේ දරුවෝ, මේ දරුවෝ හොඳට හැදුනොත් රට හොඳට හැදෙයි කියලා උගන්වන්න. එදාට අපි වෙනස් වෙනවා. දරුවෝ අපිට වැඩි වැඩියෙන් ආදරය කරන්න පටන් ගන්නවා. ඒක තමයි වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් හරිම භයානක තැනකට යනවා. ඊගාවට සටහන් දෙන්න එපා ළමයින්ට. සටහන් දෙන්න එපා. එක පහේ ළමයින්ට සටහන් ලියන්න එපා. එක පහේ ළමයින්ට ඔයාලා උගන්වනකට ඔය ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය ක්‍රමේ නතර කරන්න. ගුරු කේන්ද්‍රීය කියන්නේ මොකක්ද? ගුරුවරයා පන්තිය පොර වෙනවා. ළමයි පොර වෙනවා. හරිනේ? එහෙම කරන්න එපා. ළමයි සහභාගී කරගන්න. සහභාගීත්ව අධ්‍යාපනයක් දෙන්න. එක්කම ළමයි ටික සහභාගී කරවන්න ගුරුවරයා මැද්දට එන්න. තේරීකට තියාගන්න. හැමෝම ටික නටන්න ගුරුවරයාත් නටන්න. ඒක තමයි සහභාගීත්ව අධ්‍යාපන ක්‍රමය. මට වීඩියෝ එක දාන්න පුළුවන්. වීඩියෝ එක දාන්න කොහොමද? ඒක තමයි දැන් ලෝකේ ඊටාම විශිෂ්ට විදියට අරගෙන යන්නේ. ජපානයේ, චීනයේ, ප්‍රංශයේ, ජර්මනියේ, ඇමරිකාවේ, රුසියාවේ වගේ දියුණු රටවල් එක්කම අනුගමනය කරන්නේ සහභාගීත්ව අධ්‍යාපන ක්‍රමය. දරුවන්ට උගන්වන්න එපා. රුචිය කියන්නේ මොකද්ද? කැමැත්ත. දරුවන්ගේ කැමැත්ත දිහා බලාගෙන ඕනේ උගන්වන්න. ළමයිගේ රුචිය. ඊගාවට ළමයිගේ හැකියාව. දැන් ඔයාලා හිතනවට වඩා වෙන හැකියාවක් තියෙන ළමයින්ට. දැන් අපි ටිකක් චූටි මංගෝනේ මොන්ටිසෝරි යනවා කියලා. මෙයා මගේ ළඟට ඇවිල්ලා සමාදරද? තාත්තා දන්නේ මගේ සත්‍යය. මම කොතර සත්‍යය දිනනවා. මට පුළුවන් අර වාල්කේ එල්ලෙන්න. මම කොහේ එල්ලෙන්න වාට සත්‍යය ඇති. ඒක මට එල්ලෙන්න එපා. ඇයි? ඔකේ මැටෙනවනේ වගේ අතපය හැදෙනවනේ. මතක තියාගන්න ගුරුවරයා. පොඩි අය ඔය වගේ දේවල් කියනවා. ඒක පොඩි එකාට කිව්වොත් ඔයාලා එල්ලලා පෙන්නන්න බලන්න. ඔයාලා නැති වෙලාවට අර පොඩි එකා මොකද වෙන්නේ? එල්ලෙනවා, එල්ලලා මැරෙනවා. අන්න දැන් ගුරුවරයා මොකද කළා තියෙන්නේ? දරුවගේ ආකල්පය වෙනස් කරන්න තිබුණු ආකල්පය තියලා ළමයා මලා. එහෙම කරන්න එපා හොඳේ. පව් සිද්ධ වෙනවා. කාගේ වුණත් දරුවෝනේ නේ? දරුවෝට එහෙම කරන්න එපා. දරුවන්ට කියන්නේ ගුරුවරයා ඉන්න එක තමයි පුතේ ඕක කරන්න එපා හානි කරයි. එහෙම තියෙනවා. දැන් සමහර ළමයි පන්ති කාමරේ ඇතුළට ලෙදර් බෝල ගේනවා. දැකලා තියෙනවනේ? ඇතිනේ ඔය ළමයි ගාව ලෙදර් බෝල ගෙන පන්ති කාමරේ ගහනවා. හරි එක ළමයෙක් ආසාවක් එක්ක හයියෙන් ගහන්න. ගාපුවම මුළු වදින තව ළමයෙක්. අර ළමයා මලා. මොකද වෙන්නේ? කවුද වැරදි? අය බේරෙන්න බෑ. පන්තියේ ඉන්න ගුරුවරයා උසාවිය යන්න වෙනවාස් තමයි. ඒකයි ළමයින්ගේ ගන්නකොට ඕවා මතක තියාගන්න හරි අමාරුයි ඔක් කරන්න. ඔය ඒක තමයි. ඔන්න බලන්න ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයේ පුරස් එක. දැන් මෙතන තියෙන්නේ ළමයි එක්කෝම ළමයින්ගේ රුචිය අනුව එකම තැනකට ගෙනනවා ගුරුවරයා ගෙනල්ලා මේ කරන ඕන බලන්න ජපානයේ ජපාන එකක් හොයන්නේ නෑ චීන එකක්. දැන් මේ ටීචර්ලා කියන්නකෝ දැන් බෝල දෙකක් ඔය. දැන් මේ ටීචර් කෙනෙක්ට පුළුවන් ද බෝල දෙක කොහොම ගහන්න? පුළුවන්ද? ඔයාලට පුළුවන්ද? අත අම්මනේ පුළුවන්ද? පුළුවන්ද බැරිද? මං අහන්නේ. ඔයාලට පුළුවන්ද? බෑ නේද? එහෙනම් මොකද්ද මේ කරලා තියෙන්නේ? මේ ළමයින්ට පුරුදු කරලා තියෙන ක්‍රීඩාමය අධ්‍යාපනය මේක තියෙන්නේ. ඔය බෝල දෙක කොහොම ගහනවා විතරක් නෙමෙයි ඔය බෝල දෙක බලන් ඉන්න හොඳට බෝල දෙක මාරු කරනවා. ඒ කියන්නේ එකක් අරයට ගහනවා මෙහෙම ගහන බෝල දෙක වටේ යනවා. අර බලන්න. ඔය හොඳට බලන් ඉන්න එක. ඔය බෝල ටික වටේ යනවා. හැබැයි එක බෝලයක්වත් වැටෙන්නේ නැහැ.
ඔව් ඒකට තමයි කියන්නේ දරුවෝ සහභාගීත්ව අධ්‍යාපනයකට යොමු කරගන්න. ඔන්න මතක තියාගන්න මොකද්ද? සහභාගීත්වයේ දරුවෝ සහභාගී කරගෙන තමයි එකේ ඉඳන් පහ වෙනකම් උගන්වන්න ඕනේ. එහෙම නැතුව හීන ලෝක වලට යන්න එපා උගෝරේ. හරි. හරි නේද? දැන් ඔය අවස්ථා අපේ දරුවන්ට බොහෝ අඩුයි. බොහෝ අඩුයි අවස්ථා අපේ දරුවන්ට. ලොකු පාසල් වල තියෙනවා. කුංචි පාසල් වල ඇත්තෙම නැහැ. ඒක නිසා දරුවා එතෙන්ට සහභාගී වෙනවා. ඊගාවට කුංචි පන්ති වල උගන්වන ගුරුවරු මතක බොහොම ස්තුතියි. ඊළඟට තියෙන්නේ මේ අවසන් අධ්‍යයනයේ ස්තුති කතාව කිරීම. ඒ සඳහා මාචාර්ය ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ගුරු සංගමේ සභාපති කවිදු මහතාට පිටත පැමිණ ස්තුති කරනවා. අද දින මෙම දහම් කුල් සංගමයේ පවත්වන ලබන එක අවසර දින 5 දක්වා ගුරුවරුන් සඳහා පැවැත්වූ දේශනයට පැමිණෙන සියලු ගුරුවරුන්ගේ අවසරයි. ඔබ ගැන දහම් කුල් සංගමයේ කියන මොකක්ද කියනවා නම් දහම් කුල් සංගමය 2013 ඉඳන් ආරම්භ කරලා වසර 12ක කාලයක් දහම් කුල් සංගමය පාසල් උතුර දහම් කුල් සංගමය වෙනුවෙන් පාසල් උතුර සාසනාරහිත කර්මණ්ඩල වෙනුවෙන් සේවාවන් ගොඩක් කරපු ගුරු සංගමයක්. මෙම ගුරු සංගමයේදී අපි ටිප්කියා ඒ වගේම ගුරුවරුන්ගේ ඥාතීන් නැති වුණාම අපි ඒගොල්ලන්ට මරණාධාර ආධාර ලබා දුන්නා. එතනින් ගියාම තව දහම් ගුරුවරුන් වෙනුවෙන් ගුරු වැඩමුළු පැවැත්වුවා. ඒ වගේ රාශියක් ගොඩක් කාර්ය රාශියක් අපි ගොඩක් පැවැත්වුවා. ඒ වගේම අද දින දහම් ගුරු සංගමයේ අපි මේ පැවැත්වුවේ අවසාන උත්සවය මෙහිදී ස්තුති කරන්න ඕනේ ප්‍රේමනම දහම් කුල් සංගමයේ ආරම්භයේදී අපිත් එක්ක හිටපු ගරු ලේකාධිකාරී මණ්ඩාරවේල සුදම්ම නායක ස්වාමීන් වහන්සේට මෙහෙම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක මුලින්ම අනුශාසක ඒකන්තරයේ කියන්නේ පාසල් උතුර දහම් කුල් සංගමයේ වෙනුවෙන් පාසල් උතුර සාධාරණ මණ්ඩලයේ ගරු සභාපති මහන්සියට විශේෂ ස්තුතියක් ලබා දෙනවා. මහන්සිය දෙනම අපිත් එක්ක වරක් කාලයකට අපිත් එක්ක හිටියා. ඒ වගේම අපාතලෙන් මේගොල්ලෝ හැමෝම සතුටින් අහන්නේ අපේ කාලේ මදි. ඉතින් අර කයි වෙන්න අමාරු කරා. පොඩි කැලේ පෙන්නුවා. එකම අර වීඩියෝ එකක් අපා කරන් ආවේ. අර වයිට් එක වීඩියෝ දෙකක් සම්මා සම්බුදු සරණයි අපරාධ සම්මා සම්බුදු සරණයි